ඒක නිසා ඔබ සියලු දෙනා මහන්සි වෙන්න පිංගුතුනි ඔබ ගැන හිතලා මහන්සි වෙන්න පිංගුතුනි මේ විශ්වයේ තියෙන ධර්මතාවය හරියට ඉගෙන ගන්න. විශ්වයේ තියෙන ධර්මතාවය හරියට ඉගෙනගෙන පිංගුතුනි අන්න ඒවට වැඩිපුර තැනක් දෙන්න පිංගුතුනි මේ ලෝකයා හදාගත්ත මේ පුහු මාන්නක්කාර දේවල් වලට වැඩිපුර තැන දෙන්නේ නැතුව. අවුරුදු 45 50 55 ගිහිල්ලා පිංගුතුනි තව විභාගයක් කළා තව එකක් උඩට නගින්න ඕන තව ටිකක් යන්න ඕන තව ටිකක් යන්න ඕන කියලා පිංගුතුනි කමත් නතර කරන්නේ. තව ටිකක් යන්න ඕන තව ටිකක් යන්න ඕන ඉනිමග උඩට නැගලා අන්තිම ඉනිමග පල්ලි වැහැල්ලා මැරිලා යනවානේ පිංගුතුනි දන්නේම නැතුව. විභාගෙත් පාස් ඔක්කොම හරි. දැන් රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ ඉහළම නිලධාරියා මලා. එච්චරයි. තමන් වෙනුවෙන් කරගත්ත බින්දු මාත්‍රිය දෙයන්. ඒක නිසා පින්විතනේ ඔබ ඊට වඩා ගොඩාක් බුද්ධිමත් වෙන්න. මොකද බුදුදහමෙන් අපිට මේ දේවල් හරියට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදුදහම හරිම පින්විතනේ හරිම ක්ලියර් මේ දහම. ඔබ හොඳ අවබෝධයකින් මේ දහම හරි අහනවා නම් පින්විතනේ ඔබට ඔබගේ ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා හොඳට බලාගන්න. ඔබ පුළුවන් තරම් ඔබව පාවිච්චි කරන්න පින්විතනේ ඔබගේ විමුක්තිය උදෙසා. මගේ අවවාදය නම් ඒකයි.